දවසක් හැමෝටම මගේ නම නිමල් දසනායක. මම අවුරුදු ගානක එක්ස්පීරියන්ස් තියෙන ප්‍රජා සංවර්ධනය සම්බන්ධයෙන් මානසික සේවා සපයන ආයතනවල වැඩ කරමින් මම ලැබූ අත්දැකීම් එක්ක අද දවසේ මම හිතුවා සංවර්ධන කටයුතු වල නිරත වෙන හැමෝටම වැදගත් වෙන මාතෘකාවක් සාකච්ඡා කරන්න. අද අපි සාකච්ඡා කරන මාතෘකාව ආපදා කළමනාකරණය සහ ආපදාවන් disaster and disaster management. අපි බලමු මගේ ස්ක්‍රීන් එක මම ෂෙයා කරන්නම්. හරි, මම හිතන්නේ හැමෝටම පේනවා. අද මාතෘකාවක් සාකච්ඡා කරන්නේ ස්වභාවික විපත් සහ ආපදා කළමනාකරණය, natural disaster and disaster management. මොකක්ද ස්වභාවික ආපදාවක් කියන්නේ? මේක ඇත්තටම ලොකු මාතෘකාවක්. මම හිතන්නේ අපිට කෙටි වීඩියෝ වලින් අපිට මේක එක දවසේදී කතා කරන්න බැරි වේවි. ඒ නිසා මම කල්පනා කරා මේ මාතෘකාව කොටස් කීපයක් ඇතුලේ සාකච්ඡා කරන්න. ඊට අමතරව අපිට ඉදිරියේදී පුළුවන් වෙවි මේට අදාළ ලිටරේචර් ගැනත් ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න සහ ඒවත් එක්ක බෙදා හදා ගන්න. හරි, අපි ගමු ඇත්තටම සරල නිර්වචනයක්. මේක විකිපීඩියා නිර්වචනය. මේ නිර්වචනය කියන්නේ ස්වභාවික ආපදාවක් කියන්නේ ස්වභාව ධර්මයේ සිදුවෙන සංසිද්ධියක් හේතු කොටගෙන ප්‍රජාවට සහ ස්වභාවික පරිසරයට නැත්නම් මිනිස්සු විසින් ගොඩනගන පරිසරයට සිදුවෙන නිෂේධනාත්මක බලපෑමක් තමයි natural disaster එකක් කියන්නේ. මම ආපහු අයත් කිව්වොත් එහෙම ස්වභාව සංසිද්ධියක්, ස්වභාව ධර්මයේ සිදුවෙන සංසිද්ධියක් හේතු කොටගෙන මිනිස්සුන්ට සහ ප්‍රජාවට නැත්නම් පරිසරයට නැත්නම් මිනිස්සු හදාගත්ත පරිසරයට සිදුවෙන නිෂේධනාත්මක බලපෑමක් තමයි natural නැත්නම් ස්වභාවික ආපදාවක් කියලා කියන්නේ. දැන් අපි සාකච්ඡා කරන්නේ වැදගත්ම කාරණයක්, විශේෂයෙන් සංවර්ධනයේ සම්බන්ධයෙන් දායක වෙන විශේෂයෙන් රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය නොවන සංවිධාන කොහොමද ආපදාවක් කළමනාකරණය කරන්නේ? ආපදාවන් අපිට වෙන්නේ නැහැ කියලා අපිට හිතන්න අමාරුයි. ස්වභාවික ආපදා ලෝකේ හැමතැනම ලෝකේ සිද්ධ වෙන දෙයක්. ඉතින් විශේෂයෙන්ම මීට පෙරටත් වැඩියෙන් දැන් කාලේදී ආපදාවන් සිද්ධ වෙනවා. ලෝකීය ආපදාවන් ගැන ඇත්තටම ගොඩක් උනන්දුවෙන් කටයුතු කරන කාලයක්. විශේෂයෙන් බොහෝ රටවල් ආපදාවන් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා, ආපදාවන්ට මුහුණ දෙමින් පවතිනවා. ඒ වගේම වුන් ආපදාවන් විවිධාකාරයෙන් කළමනාකරණය කරමින් ඉන්නවා. පොදුවේ ගත්තොත් එහෙම ආපදා කළමනාකරණය මේක සයිකල් එකක්, මේක රෝදයක් වගේ දෙයක්. මේ රෝදේ පියවරන් 4ක් තියෙනවා. මේ පියවර 4න් වැදගත් දෙකක් ඇත්තටම සිද්ධ වෙන්නේ ආපදාවකට කලින්, අනිත් ප්‍රධාන පියවරයන් දෙක සිද්ධ වෙන්නේ ආපදාවකට පස්සේ. අපි බලමු ආපදාවකට කලින් තියෙන වැදගත් පියවරයන් දෙක. අංක 1 තමයි මිටිගේෂන්ස්. මිටිගේෂන්ස් කියන්නේ ඇත්තටම ආපදාවක් වෙන්න කලින් අපි කොහොමද මේකට ප්‍රපෙයාර් වෙන්නේ? මිටිගේෂන්ස් වල නැත්නම් ප්‍රිවෙන්ෂන්ස් වල වැදගත් දෙයක් තමයි රිස්ක් ඇසෙස්මන්ට් එක. රිස්ක් ඇසෙස්මන්ට් එක ආපදාවක් එනකොට එන්න තියෙන නියමිතව තියෙනකොට අපි ඒකේ අවදානම කොච්චරද කියලා ඇසෙස්මන්ට් එකක් කරනවා, ඇගීමක් කරනවා. ඊට අමතරව වැදගත් දෙයක් තමයි ආපදාවක් එන්න තියෙනවා නම් අපි ඒකට බලපෑමට ලක්විය හැකි සියලුම කොටස්ව දැනුවත් කරන එක. ඒකට අපි කියන කමියුනිටි එක අවයානස් කරනවා. එහෙම කරන අතරේ අපිට පුළුවන් අධිහත් වීමක් වෙන්න ආපදාවන් එන්න කලින්, විශේෂයෙන් සම්මතුරක් වගේ අවස්ථාවකදී අපිට කරන්න පුළුවන් අපිට flood belts, flood barriers දාන්න පුළුවන්. ඒ බාධකයන් දාන්න පුළුවන්. දෙවෙනි එක තමයි ගිනි ගැනීමක් තියෙනවා නම්, විශේෂයෙන් ලැබුගිනි වගේ නම් කැලෑවක නම් අපි ඒකට දානවා fire belts. ඒ කියන්නේ අපි ප්‍රධාන කැලේ වෙන් කරලා තියන්න පුළුවන් විදියට සකස් කරගත්තු fire belts.
අපි යමු දෙවෙනි වැදගත් කාරණේට. ඒ තමයි preparedness. නැත්නම් අපි ඒකට ප්‍රිපෙයාර් වෙනවා, ලැහැස්ති වෙනවා. මේ කියන කාරණේදී අපි විශේෂයෙන් අපි කරන්න ඕනේ වැදගත් දෙයක් තමයි අපි ඉමර්ජන්සි ප්ලෑන් එකක් හදාගන්න. ඉමර්ජන්සි ප්ලෑන් එක හදිස්සි සැලසුමක් හදිස්සි අවස්ථාවකට මුහුණ දීම සඳහා සැලසුම් හදාගන්න. ඊට අමතරව අපිට කරන්න පුළුවන් ඩ්‍රිල්ස්. ඩ්‍රිල්ස් කියන්නේ ඇත්තටම අපි සුනාමි වගේ දෙයක් කිව්වොත් එහෙම අපිට පුළුවන් වෝනින් සිස්ටම් එකක් දෙන්න ඒකට ප්‍රිපෙයාර් වෙන්න. එතකොට ඩ්‍රිල්ස් කරනවා අපි මිනිස්සු ලෑස්ති කරන්න මේ වගේ දෙයකට. කොහොමද මේ වගේ දෙයක් ආවොත් මේ වගේ ඩිසාස්ටර් එකක් නැත්නම් ආපදාවක් සිද්ධ වුණොත් අපි ඒකට මුලින්ම ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියන එක. ඊට පස්සේ අපිට තව එකක් කරන්න පුළුවන් create alert. alerts කියන්නේ හැම වෙලාවෙම සමහර වෙලාවට මොබයිල් ෆෝන් වලින් ඊට පස්සේ මාධ්‍ය වලින් අපිට දෙන්න පුළුවන් මේ ගැන දැනුවත් කිරීමක්. තව එකක් තමයි අපි මේකට ලෑස්ති වෙනකොට ඇත්තටම අපිට පුළුවන් මේකේ පෙර ගමන් කරු විශේෂයෙන් ආපදාවක් සිද්ධ වෙනකොට ඒකට මැදිහත් වෙන්න පුළුවන් නිලධාරීන් හෝ නැත්නම් ප්‍රතිචාර දක්වන්නන්ව පුහුණු කිරීම. first training first respondent. train කරනවා අපි first responders. දැන් අපි බලමු ආපදාවකින් පස්සේ සිද්ධ වෙන්න පුළුවන් දේවල්. ආපදාවකට පස්සේ අපි කොහොමද මේවට ප්‍රතිචාර දක්වන්නේ? මේ තුන්වෙනි එක තමයි search and rescue. search and rescue විශේෂයෙන් අපි කියමු ගම් වතුරක් නායෑමක් වගේ අවස්ථාවකදී අපිට වැදගත්ම දෙයක් තමයි මේ ආපදාවලට ලක් වූ පුද්ගලයන් සර්ච් කරගන්න, හොයාගන්න සහ ඔවුන් බේරගන්න. ඊට පස්සේ අපි කරන්න ඕන දේ තමයි මේ කට්ටිය ඉවැකියුේට් කරන. ඒ ස්ථානයෙන් අපි ඉවත් කරලා අපි අරන් ගිහලා ආරක්ෂිත තැන්වලට යොමු කරනවා. මේක තමයි ඉවැකියුේෂන්ස්. ඊට පස්සේ අපිට පුළුවන් මේ කට්ටිය හදිස්සි සහන සේවා මධ්‍යස්ථානවලට රඳවන්න. emergency centers අපිට establish කරන්න පුළුවන්. ඊළඟට medical aid, first aid වගේ දේවල් අපිට අවශ්‍ය අයට ලබා දෙන්න පුළුවන්. සහ සම්පත් ඉදිරි කාලයේදී කටයුතු කිරීම සඳහා සම්පත් රැස් කිරීම නැත්නම් සංවිධානය කිරීම නැත්නම් සම්බන්ධීකරණය කරන්න පුළුවන්. දැන් අපි එනවා මේ disaster management cycle එකේ අවසාන අවස්ථාව නැත්නම් හතරවෙනි අවස්ථාව. ඊටමත් වැදගත් එකක්. ආපදාවකින් පස්සේ ටික කාලයකට පස්සේ අපිට අවශ්‍ය වෙනවා මේ ආපදාවෙන් පස්සේ මේ ආපදාවට කලින් තිබුණු තත්ත්වයට ගොඩනගන්න පුද්ගලයා සහ ඒ අදාළ පරිසරය. ඒකෙදි වැදගත් දෙයක් තමයි රීබිල්ඩින් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කියන එක. ඒ කියන්නේ අපි විනාශ වෙලා ගිහපු යටිතල පහසුකම් තියෙනවා නම් මේවා අපි නැවත යථාවත් කරනවා. ඊට පස්සේ අපිට දෙන්න පුළුවන් ෆයිනෑන්ෂියල් නැත්නම් මූල්‍යමය සහ ද්‍රව්‍යමය ආධාර දෙන්න පුළුවන් ආපදාවට ලක් පුද්ගලයින්ට. විශේෂයෙන් ඔවුන්ගේ ජීවනෝපායන් විනාශ වෙලා නම් ඔවුන්ගේ නිවාස සහ වැඩබිම් විනාශ වෙලා නම් කුඹුරු විනාශ වෙලා කියනවා නම් අපි ඒ අයට ද්‍රව්‍යාත්මක සහ මූල්‍යමය පහසුකම් සපයනවා. තව වැදගත් එකක්, ඉතාමත් වැදගත් එකක්, ගොඩක් මේ අමතක කරන එකක්, psychosocial support. ආපදාවකින් පස්සේ සිද්ධ වෙන්න පුළුවන් බරපතල දෙයක් තමයි මේ සමාජය කිසියම් මානසික ආතතියකට ලක් වෙන්න පුළුවන්. පුද්ගලයන් මානසික ආතතියකට ලක් වෙන්න පුළුවන්. නැත්නම් පවුල් රීයුනයින් කරන එක අපිට වැදගත් වෙනවා. ඒ කියන්නේ පවුල් නැත්නම් පුද්ගලයෝ මිය ගිහිල්ලා නම් ඒ අයගේ ඒ මියගිය පුද්ගලයන් ගැන ශෝකයෙන් දුකෙන් මිනිස්සු කාලය ගත කරනවා. ඒ නිසා අපිට මේ අයට අවශ්‍ය වෙනවා psychosocial support, මනෝ සමාජීය සහයෝගයන් අවශ්‍ය වෙනවා. මෙන්න මේ කාරණා ටික තමයි මෙතනදී වැදගත් වෙන්නේ. මං හිතන්නේ කිසියම් අවබෝධයක් ඔබ ලබන්න ඇති. හරි, එහෙනම් බොහොම ස්තුතියි. අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.